ආයුබෝවන් කල්පනා බවන්ට ඔයාලා ආදරයෙන් පිළිගන්නවා සුබ සන්ධ්‍යාවක් වේවා. අද නම් හැන්දෑ වෙලා හැන්දෑ කාලේ තමයි ඉතින් ඔයගොල්ලන්ට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මම. මොකද උදේ ඊයේ අපි බෝධි පූජා වැඩ කරපු නිසා ඉතින් ඒව අස්පස් කරන්න එහෙමත් ගියා. ඉතින් මම ඒවත් ඔයගොල්ලන්ට අනාගතේ කියනවා. ඒ වගේම අපට ලැබෙන ප්‍රතිඵලත් අපි බෝධි පූජාවකට තියලා පිරිසිදු කිරීම. ඔව්. ඒ වගේම මම ඔයගොල්ලන්ට අද කතා කරනවා. අද මම කියවනේ ඊයේ මම ඔයගොල්ලන්ට භාගයක් කතා බහක් දාලා ඇති බලන්න එකට බලන්න ගියපුවාම අර ලේසි ඉතින් මට නැත්තම් මේක කෑලි කඩ කඩා දාන්න ඕනේ. ඉතින් එතකොට අර ක්වොලිටි අතින් එහෙම මේක වැඩි වුණාම එහෙමත් තියනවාද නම් එහෙම අඩු කරලා ඉක්මනට ඔයගොල්ලන්ට මේක දෙන්න ඕනේ හින්දා මම මේ විදිහට කතා බහ කරනවා. ඉතින් ඔයගොල්ලන්ට බලන්න නෙමෙයිනේ අවශ්‍යතාවය. ඇත්තටම මට ඔයගොල්ලන්ට මේක අහන්න උවමනා කරන්න. ඒක හින්දා ඉතින් ආයිබෝවන් කියලා ඔන්න ඉතින් අදත් කතා බහ ආරම්භ කරනවා. මේ මම කතා බහ තමයි මගේ මේ දේවි ගැන. ඔයගොල්ලන්ට මොනවා කිව්වත් මට ඕන කරන්නේ දේවි ගැන කියන්න. ඔව්. දේවි ගැන කතා කරන්න වෙන මොනවත් හින්දා නෙමෙයි. අපි මං කියවනේ ඔයගොල්ලන්ට මම භවයේ සොයාගත්තු එකෙන් මම දුක මම විඳපු දුක ඔයගොල්ලන්ට කියලා දෙනවා. එතකොට ඔයගොල්ලන්ට යමක් තේරෙයි කියලා හිතනවා. මේ සෝබා ධර්මයට ඇයි මම මේ තරම් මේ විදිහට කතා කරන්නේ? සෝබා දහම රකින්න අපි උත්සාහ කරන්නේ ඇයි කියන එක. ඒකට හේතුව තමයි මම ඔයගොල්ලන්ට කිව්වා දේවි දැන් ඔයගොල්ලොන්ත් එක්කම භව 3ක උත්පාදනය වෙනවා. ඉතින් 4 වෙනි එකේදීවත් මම හිතනවා සාමාන්‍ය දුරට හරි මේ ලංකාවේ අපිට යමක් කරගන්න පුළුවන් තත්යක ඉඳී. මොකද දැන් විනාශ වෙලා මිනිස්සු විසින් තාක්ෂණ නිසාවෙන් අපි එක දේවල් වලට ඇබ්බැහිවිලා මිනිස්සු එක දේවල් නිසාවෙන් මේ තාක්ෂණයේ දියුණුවත් එක්ක එක විප්‍රයාස සිද්ධ වෙලා තියෙනවා. හැබැයි ඒ වගේ මේ සෝබා දහමට හානි වෙන දේවලුත් ඇත්තටම සිද්ධ වෙනවා. හැබැයි ඊට වැඩියෙන් අපිට අපේ දරු පරපුර රැක ගන්න ඕනේ. ස්වභාව ධර්මයේ රැකින්නේ අපිට ඒ නිසාවෙන්. ඒ වගේම අපි හොඳ විදිහට ජීවත් වෙන්න ඕනේ. එහෙම නොවුනොත් එහෙම ඉස්සරහට තියෙන ව්‍යසන වලටවත් අපට මුණ දෙන්න හැකියාවක් නැති වෙනවා. ඒකින්ද මම මේක හොඳටම දාන්න නිසා ඔයගොල්ලන්ට කියනවා. ඉතින් මේ මිනිස්සු මේ එක දේවල් අද මම මාතෘකාවට තෝරගන්න එක දේවල් කියන නිසා මේ සෝබා ධර්මයට බනිනවා මේ දේවල් කරනවා. ඉතින් අපි සෝබා දහම දරුවෝ විදිහට ඒ ගැන චුට්ටක් හිතලා වැඩ කටයුතු කරන්න ඕනේ. අපි පුළුවන් තරම් හොඳින් ජීවත් වෙන්න ඕන. හොඳින් කියලා කියන්නේ මේ බුදුදහම තියෙන රටේ උතුම් බුදු පියාණන් වහන්සේගේ ධර්මයටම අපි ඒ කියන්නේ ඒ ධර්මයට පටහැනි දේවල් අපි නොකර ඒ ධර්මයටම අනුගත වෙලා අපි සෝබා දහමත් එක්ක රැඳී ඉඳලා අපේ ජීවිතේ බව මේවා හොඳින් ගෙනියන්න ඕනේ. එහෙම වුණොත් විතරයි අපිට මේ ජීවිතේ හොඳින් ජීවත් වෙන්න පුළුවන්. නැත්නම් ලොකු කරදර විපත් වලට අපිට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒකත් මගේ ඥාතිය හරහා මම ඕගොල්ලන්ට කියනවා. ඥාති ධර්මතාවයක් තමයි ඇත්තටම මම ඉටු කරන්නේ. ඔය බෝධි පූජාවෙන් මම කරන්නේ ඒක. කළගුණ සලකනවා. දැන් තමයි මම ඒවා කරන්න පටන් ගත්තේ. මොකද මම බොහෝ දුකටපත් වෙලා වෙලටන් තැන් වල ඇවිද මගේ ජීවිතේ නොඑක් දේවල් සිද්ධ වෙනකොට මම හොයාගත්තු පැති වලින් මම පිහිට ලබා ගත්තු නිසා මම හිතනවා ඒකට කළගුණ සැලකීම හොඳයි. ප්‍රමාණවත් විදිහට මම මේ බෝධි පූජාව තියලා පින් අනුමෝදන් කරනවා මට පුළුවන් විදිහට. මට ඉතින් ලොකු දේවල් කරන්න බෑ. හැබැයි මම හැම උපන් දිනයකටම මගේ ඥාතියා ඇවිදින් වැඩ පටන් ගත්තට පස්සේ හැම උපන් දිනයකටම වගේ මගේ ඥාති පියතුමා මේ මියගිය දිනේට මම හැමදාම ඇත්තටම මට පුළුවන් විදිය දේවල් මං කළා. ඉතින් මට පුළුවන් දේවල් මම ඔයගොල්ලන්ටත් කියනවා ඔයගොල්ලෝගේ ඥාති කරදර මටත් ඥාතීන් සමහරට එහෙම මේවා වෙන්න ඇති. ඉතින් කරදරකම් කටළු නම් තිබුණේ නෑ මට. හැබැයි ඇවිද්දා මම. ඉතින් මට ස්ථානයක් නැතුව තියෙනකොට මම බොහෝම දුකටපත් වෙලා මට තැනක් නැති වෙනකොට මම තැන් වල ජීවත් වෙනකොට මට ජීවිතේ පැවැලා මං හොයන්න පටන් ගත්තට පස්සේ ඕන්න ඉතින් මම මගේ කර්මය මං කරපු දේවල් ටික හොයාගත්තට පස්සේ මට සතුටක් ඇති වුණා. ඔව්. ඉතින් මේ මට ඇත්තටම මම කතා කරන්නේ මේ ගොඩාක් දෙනෙක් ඔය තැන් වලට ගිහින් කතා බහ ඇති වෙනකොට මේ කොළේ කට්ටිය කියනවා මේ අම්මලා ගන්න මේ ෆෝන් වලින් කරන දේවල් එක දේවල්. අන්න එතකොට මට හිතුණා ඇත්තටම මම දෙයක් දැනගෙන හිටියට වැඩක් නැහැ. මාත් මේ මොනවා හරි දෙයක් කියන්න ඕනේ සමාජෙට. ඉතින් මා එක්කලා තරහ වෙන්න පුළුවන්. නමුත් මම ඔයගොල්ලන්ට ඔය සම්පූර්ණම ඔය දේවි ගැන කතාවෙන් ආරම්භ කරනවා. අද නම් මම ණය ගනුදෙනු සඳහා කතා කරන්නේ. ඊයේ මම ඒකත් මම සෑම කොටසකට ණය ගනුදෙනු. ඔව්. එහෙම හින්දා. අපි විවාහ වෙන්නේ දරු පැටව අපට මේ බිහි වෙන්නේ අපේ සැමියා ලැබෙන්නේ බිරිඳ ලැබෙන්නේ අපේ ණය ගනුදෙනුවක් සඳහාමයි. ඒක හොයන්න දෙයක් කිසිම දෙයක් නෑ ඇත්තම. ඉතින් ඒකින්ද මම ඔයගොල්ලන්ට කියන අද ණය ගැනත් මම කතා කරනවා. ඇත්තම මේ ණය ගැන කතා කරනවා විශේෂයෙන් ණය කියපුවාම දැන් මම ඕන්න ඔයගොල්ලන්ට හිතෙන්න පුළුවන් මේ මොකද්ද මේ ණය ගැන කතා කරන්නේ. ඔව් මමත් ගුඩ ණයයි. ඒ ණය වලට හේතු තියෙනවා. ඔව්. ඒ හේතුවත් අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ දැනගන්න අපිට ණය තියෙනවා. මම ඇත්තටම ණය හේතුව තමයි මම ඒකයි කිව්වේ මං දේවි මල් විකුණලා ජීවත් වුණා. මල් ඇත්තටම වැඩි මිලට විකුණුවා. ඔව්. කර්මයක් ඒක. ඒ කියන්නේ අපි කරගත්ත දෙයක් පව්. ඉතින් පූජා භාණ්ඩ එහෙම විකුණනකොට අයට මම කියනවා සාධාරණ වෙන්න.
සාධාරණ විදිහට අපි වැඩේ කරන්නකෝ ඔයගොල්ලන්ට. ඇත්තටම ඒ වගේම මෙන්න මේ දේත් මම ඔයගොල්ලන්ට කියනවා මම දේවි පොය දවසට වෙසක් පොය දවසට පෙර දිනේ තමයි මල් 100ක් විතර විකුණා ගන්නවා වැඩි මිලට. පොයට කලින් එහෙම කරලා වෙලා එක සතයක් දානවා. සත එකක්. ඔව් සත 10ට මලක් විකුණලා 9ක්ම තියාගෙන ඉතින් මට දෙකක් තුනක්වත් දාන්න තිබුණා දීලා නැති හින්දා තමයි ඇත්තටම අපට මේ දුප්පත්කම එන්නේ දීලා නැති හින්දා. එතකොට අපට මොන පැත්තෙන්වත් දෙන්න විදිහක් නැහැ නේ ඇත්තටම. එහෙම තියෙනවා මේකේ. දෙන්න විදිහක් නැහැ මොන පැත්තෙන්වත්. ඉතින් අපි දීලා නැහනේ. අපි ලෝභ වෙලා තමයි දීලා තියෙන්නේ. අන්න ඒකයි මගේ ඥාතිය කැටයක් කරා ගනුදෙනු කරනවා කිව්වේ ඒකට. ඒ කියන්නේ මං ඥාති සම්බන්ධතාවයක් එක්ක තමයි මේ කතාව කරන්නේත් ඔයගොල්ලොන්ට. මං ජල බඳුනක් ගන්නෙත් ඒ හින්දා. මට වෙහෙසට ගන්නවනේ මේ මට ඉතින් වෙන විදියකට මේක එහෙමනම් කරන්න තිබුණානේ. මං ගන්නෙ ওই නිසා. මොකද මං හිතනවා මගේ ඥාතිය ආපුවම මං ටිකක් මේ දැනුම් තේරුම් වෙනවා කියලා. මට එහෙම හිතෙනවා. ඒ කියන්නේ එයා මට වැඩි දෙයක් දන්නවා ඇති කියලා මට හිතෙනවා. ඉතින් ඔයගොල්ලොන්ට හිතෙන්න පුළුවන් ඔයගොල්ලොන්ට වඩා දෙයක් මං දන්නවා. හේතුව තමයි එහෙම කියන්නේ. ඔව්. දන්නවා. ඒ කියන්නේ හොයාගත්තම. හොයාගත්තු හේතු දන්නවා කියන්නේ හොයපු හින්දා. ආය වෙන දැනුමක් මට නෑ. ඔයගොල්ලෝ එක සමගාමී මට සමවම් වෙන්න බෑ. ඔයගොල්ලෝ ඉගෙනගෙන ඉන්නයි. මේව බලන අය මේ තාක්ෂණික ප්‍රයෝජනෙට ගන්න අය ඉගෙනගෙන ඉන්න. හැබැයි මම මොකවත්ම දන්නේ නෑ. ඇත්තමයි මම දුරකථනේ මේ වීඩියෝ හරිය හදා ගන්න මම දන්නේ නෑ. ඒකයි. ඉතින් දන්නේ නැති දේ දන්නේ නැහැ කියන්න එපා. ඉතින් දන්නවා කියන්න බෑනේ. හැබැයි උත්සාහ කරොත් මට බැරි වෙන එකකුත් නෑ. ඉතින් මම දැන් උත්සාහ කරපු නිසානේ මගේම භවය මම හොයාගත්තේ. ඒක හින්දා ඉතින් උත්සාහ කරොත් බැරි නෑ. නමුත් මම කැමති නෑ. ඒ කියන්නේ මං හිතනවා කාන්තාවන්ට අනවශ්‍යයි. කියන්නේ මේ ඔක්කොටම නෙවෙයි. ඒ කියන්නේ ගෘහණියක් වෙලා අපිට ඕන තරම් ගෙදර වැඩ දොර තියෙනවා. මගේ කිරියම්මා එහෙම කියනවා ඒ කාලවල. ඉතින් ගෑනුන්ට එළියට එනකොට මෙන්න මේ වගේ කතාවක් කියනවා. මගේ කිරියම්මා ඉස්සර ඉතින් අපිට වැඩ පුරුදු කරන්න හිතලා හැම කීවත් දන්නෙත් නෑ. මං ඒවත් ඔයගොල්ලන්ට කියනවා. මම මගේ channel එකෙන් කතා කරන්නේ මං ගැන. ඔයගොල්ලන්ට මං තිස්සේම කියනවා මං ගැන කතා කරනවා. ඇත්තමයි. කිරියම්මා ඉතින් කියනවා මේ ගෑනුන්ට තියනවලු වැඩ ගෑනු අයට ගෙන් එළියට එනකොට වැඩ 60 ගාණක් තියනවලු. හිතන්නකෝ. 60 ගාණ මොනවද කියලා ඉතින් මමත් ඇත්තටම එක දවසක් ඔය කිරියම්මා කියනකොට මමත් බැලුවා මොකද්ද කියලා. මම ඔය බලන දේවල් තමයි ඔයගොල්ලන්ට මං කියන්නේ එකයි බය නැතුව මම උගත් දේවල් අධ්‍යයනය කරලා තියෙනවා. ඕව තියෙනවා තමයි. ඔව්. හිතන්නකෝ ගෙදරක වැඩ ගොඩාක් තියෙනවා. ඒකෙන් ඔප්පු වෙන්නේ ඒක. තියෙනවා තමයි එහෙම ගෙදර එළියට එනකොට. ගේ ඇතුලේ ඕන තරම් වැඩ තියෙනවා. තමාට කෝප්පයක් පිඟානක් හරි තියෙන තැන වෙන තැනකින් තියන්න හරි. ගත්තු කෙනා තියන්නේ නැතුව හරි මේවා වැඩ. ඉතින් ඒ වගේ මේ වැඩ නැති අපිට ගෘහණියක් විදියට අපිට වැඩ තියෙනවා. අපේ ගැමිය අයට ගොඩාක් වැඩ දැන් නම් ඉතින් දුරකථනයක් ඕනෑමයි. ඉතින් මොකද මේ සමාජ රටාව හැටියට යන තැන ඉතින් එයිද කියලාවත් විශ්වාස නැහැ. ඒ තරම් කාලයක් තමයි දැන් ඇවිදilla තියෙන්නේ. ඉස්සර කාලේ බෝම්බ හින්දා ඇත්තටම එහෙම බයක් තිබුණා. දැන් ඔයගොල්ලෝ හිතනවාද බය තියෙන්නේ මොකද්ද කියලා. ඒ දරුවෙක් හරි එනකම් බයයි. ඉස්සර අපි අපේ මේ මහත්තයා හරි වැඩට ගියාම අපේ තාත්තලා හරි වැඩට ගියාම එහෙමනේ අපි බයෙ ඉන්නේ නේ. දැන් එහෙමනේ නෑ. දැන් දරුවෝ ගැන. අන්නේ දරුවෝ නිසා තමයි මම මේ කතාව ඔයගොල්ලන්ට කතා කරන්නේ. ඇත්තමයි මම මේ channel එකෙන් කරන්නේ ඒක මගේ පරම්පරාව රැක ගන්න ඕනේ මම. අනිවාර්යයෙන්ම මම උත්සාහ කරනවා. හේතුව තමයි මොකද දරුවෝ. ඒකට හේතුව තමයි මම දන්නවා ආයෙත් මම ඉපදෙනවා මේකෙම. මනුස්ස ලෝකේ. මොකද අපි ඉතින් මම නම් ඇත්තමයි පව් කරන්න හරි අකමැති. ඉතින් පව් වෙන හේතුව තමයි දැන් ගොඩ දෙනෙක් ඇත්තමයි මට මේ ණය නිසාවෙන් බැනුම් අහනවා බයිනවා ඇවිදින්න. ඇත්තමයි මේ ඊයේ පෙරේදාක කෙනෙක් ආවා මං කෙනා කියන්නේ නැහැ ඕන්නේ නැහැ එහෙම කියන්න මං එයාටත් ණයයි. මං ණය ගැන ඔයගොල්ලන්ට විශේෂයෙන් ඔන්න අද කතා කරනකොට ඔන්න මං සම්බන්ධතාවයේ එනවා ණයට. මං ණය වෙලා. ඒ කියන්නේ පෙර ආත්මේ වැඩි මිලට අපි දේවල් කෙරුවාම ඉතුරු එක අපි ගෙවන්න ඕනනේ. අන්න ඒ ගෙවීමක් මට මේ සිද්ධ වෙලා තියෙන්නේ ඇත්තම. අපි ගත්ත ණය නම් ඇත්තටම මම ලක්ෂ මෙහෙම හිටියට 30ක් විතර 30ක් පැනලා වෙලාවකට. මම කල්පනා කරන්නේ නැහැ හැබැයි මම කල්පනා කරන්නේ මේක දැන් පොලී වෙනවා. මොකද ඉතින් අපි ගන්නවට වැඩියෙන් අපි ණය වෙලානේ. ඒක හින්දා තමයි අපි හම්බ කරනවට වැඩියෙන් ණය වෙලා. ඇත්තටම හේතුන් අපිට එනකොට විවිධ මාතා සනීප වෙලා මගේ දරුවෝ තින්දා ණයම ගත්තා. ඔව් ණයටම ගත්තා. ඉතින් කෙනෙක් ඇවිදිලා බැන්නා. බැන්නට පස්සේ මං මොකද මම ඇත්තටම සතිය ණය දෙදී හිටියා බැරි වුණා ඇත්තටම මේ අපේ නැන්දම්ම කෙනෙක් නැති වුණා ඊට පස්සේ ඉතින් මම මෙයාට කිව්වා ආයේ එන්නේ නෑනේ අපේ යුතුයකම් තියෙනවනේ කරන්න අනේ ඉතින් නෑ දෑයුනේ අපිට අපේ අම්මගේ මල්ලිගේ නෝනා එතකොට ඉතින් අපිට ඈත නෙවෙයිනේ ඉතින් ඊට පස්සේ මම මොකද කරේ මම මෙයාට කිව්වා අනේ ඔය සතිය ඔයා ඉඳලා ඉවරලා හිටන් උදව් කරන්න ඔව් එහෙම තමයි මම උදව් කරන්න කැමතියි එහෙම මට පුළුවන් විදිහට අපිට පුළුවන් දෙන්නේ දැන් අපට අතින් පයෙන් කරන්න තියෙන උදව් තියෙනවා අපට මිල මුදල් නැති වුණාට කරන්න යුතුයකම් තියෙනවා මේවානේ ඉතින් මං එහෙම කරාට පස්සේ ඇත්තමයි ඒ සතියේ ඒ කෙනාට මට කඩේ ණය දෙන්න අපහසු වුණා හොඳටම බැන්න ඇවිදිලා උපරිමින් බැන්න ඉතින් බනින්න පුළුවන් උපරිම දෙයි මං ඇහුව එක වචනයයි මනුස්සකම නැද්ද කියන්නේ ඔව්
ඒ වචනේ විතරයි මං ඇහුවා. මට ඒ තරම් ඉතින් මේ වේදනාවක් ආවා හිතට. මං ඔයගොල්ලන්ට කතා කරනවා, මං ණය තියන අයට කතා කරනවා. ලෝකුරුගමින් මල්ලිකා විතරක් නෙමෙයි හැම කෙනෙක්ම ණය ඇති. ණය තියන අය මැරෙන්නත් හිතනවා. ඔන්න ඒ අයටත් මං විසඳුමකුත් කියනවා ණය ගැන. විසඳුමක් කියනවා. ණය තියන අයත් විසඳුම අහගන්න, මේ ණය ගන්න අයත් විසඳුම හිතා ගන්න. මම මේකෙන් කියනවා මේ ජීවිතේ අපි ගෙවන්නේ ණයක්මයි. ඔව් මොන පැත්තකින් හරි අපි සම්බන්ධ වෙලා අපි ණයක් ගෙවන්නේ. ගෙවලා ඉවර වෙලා මහ පොළොවටත් අපි ණය ගෙවනවා. නේ? අපි හූරගෙන කනවා ආයිතින් පොළොවට පස්සෙනි. ඔව්. මේකයි ඇත්ත කතාව. මේක හොයපු හින්දා මම ඔයගොල්ලන්ට කියනවා මෙන්න මේ ණය තියන අය ඇත්තමයි මට මේ ඊපේ දා එක්කෙනෙක් අතේ පණිවිඩේ වෙලා තිබ්බ වැල් පොලි කරනවා කියලා. ඔව්. මම ඔයගොල්ලන්ට කියනවා මං කීවනේ අපායේ විස්තරත් මං හොඳටම දන්නවා. මං ඒ දේ මං ඒකයි ඔයගොල්ලන්ට කිව්වා මං මැරෙන්න නිදියා ගන්නෑ කවදාකවත් මං නිදියා ගන්න වෙහෙසට. ඔය පිට රටවල්වත් ඒ වෙලාවෙන් ප්‍රයෝජන ගන්න අයට හරියම ප්‍රයෝජනයි මම මේ කියන කතාව. වෙහෙසට අපි නිදියා ගත්තොත් වෙහෙස නිවා ගන්න හිතුවොත් අපිට පැයක් හමාරක් හොඳටම නිදා ගත්තාම ඇති ප්‍රමාණවත්. රෝගීන් නම් ඉතින් හොඳට නිදියා ගන්න ඕන. ඒකත් ඉතින් හේතුන් මත මම ඒකයි ඔය භාවනාවට පුරුදු වෙන්න කියන්නේ. මම නම් ඇත්තම අපි මෙයාලා හැම මේ දුරකථන බලනවා, මයි පුතා බලනවා, දුව බලනවා, එයා බලනවා. තුන් දිනාටම දැන් කොහොම හරි වෙලා දුරකථන තුනක් තියෙනවා බලනවා. මම කරන්නේ මොකද දන්නවද? ඒගොල්ලෝ ඒව බලන වෙලාවේ මම නිදා ගන්නවා. හැබැයි කට්ටිය හිතනවා මම නිදි හොඳට ගොරෝගොරෝ නෑ. මම භාවනා කරනවා. මම ඔයගොල්ලන්ට කියනවා ජීවිතේට බණ අහන්න භාවනා කරන්න පුරුදු වෙන්න. එතකොට තමයි අපට අවබෝධයක් එන්නේ. ඒකත් මම කියන ගමන් ඕන ණය ගැනමයි මම කතා කරන්නේ අද. ඔව්. එක්කෙනෙක් මට පණිවිඩය වල මේ මම වැල් පොලි කරනවා කියලා. අනේ මං කිව්වා කමක් නැහැ. වැල් පොලි ගන්න. හරියන දේවල් වලට හරි ගියාම මිනිසුන්ට ගෙවන්න වෙනවා. ඒකත් මම ඔයගොල්ලන්ට කියනවා. ඒ වගේම මෙන්න මේකත් ඔයගොල්ලෝ මතක තියාගන්න මිනිසුන්ට දෝෂාරෝපණ නගන්න එපා. දුප්පත් අයනේ ණය ගන්න, තියන අය ගන්නවද? නෑ මං හිතන්නේ එහෙම ගනී කියලා. තර්ජන කරනවා දුරකථනෙන්. ඔව් මට එහෙම තියෙනවා තර්ජන. මගේ පුතාටත් එහෙම තර්ජනය කරලා තිනවා කට්ටිය. මම ඒක පැහැදිලිවම කියනවා ඔයගොල්ලන්ට. එහෙම තර්ජනය කරන්න එපා. මිනිස්සු දෙනවා. ඇත්තමයි. නැති හින්දා මෙන්න මේ විදියට ඔයගොල්ලෝ හිතා ගන්න. මේ විශ්වයේ තියෙනවා විශ්වයේ විශ්වාසයට මේ ගනුදෙනු තියෙනවා. මේ විශ්වය ඇතුලේ. ඒක මම හොඳට දන්නවා අධිනය කරගෙන තියෙන නිසා. මේක ඔයගොල්ලෝ හිතන්න ඔයගොල්ලෝ පොලියට දුන්නානේ ඇත්තමයි මම පින් දෙනවා. මගේ අවශ්‍යතාවයට මිනිස්සු මට උදව් කරපු අයට උදව් කියලා මම ඒකට කියන්නේ උදව්. මම ණයක් දුන්නා කියලා හිතන්නේ නැහැ කිසිම දාක දෙනවා ඔයගොල්ලන්ට. හැබැයි ඒ වගේ මෙන්න මේ කතාව මම ඔයගොල්ලන්ට කියනවා බලන්න මේක මල්ලිකාගෙන් විතරයිද දන්නේ නැහැ ඔයගොල්ලන්ට අහන්න ලැබෙන්නේ මම කියන කතාවක්. ඇත්තමයි මේ ණය තියන අය හිතන්න එපා අනේ මුන්ට හෙන ගහනවා කියන්න දේවල් නැහැ ඇත්තමයි. අපේම කනට ඇහෙනවා. ඔව්. මේක ඇහෙනවා. එහෙම ඇහෙනවා. මුන්ට හෙන ගහනවා ණය දෙන්නේ නැහැ. දරුවන්ටත් එහෙම කරන්න එහෙම සාප කරන්න එපා. මේ ස්වභාවය එහෙම දෙයක් තියෙනවා. දුප්පත්කම නිසානේ ඔයගොල්ලෝගෙන් ගන්නෙ නේද? ඕනම කෙනෙක් තියෙනවා නම් දෙනවා. මිනිස්සු කැමති වෙනවද දොරට ඇවිදින්න බනින කොටයි පාරේ යන කොටයි වෙන කොටයි නවත්තලා තියෙන කොටයි මම මේ හිටියට ගොඩාක් ණයයි. මම ඒකයි කිව්වා අපි පොලිය තියෙන්නේ දැන්. මේ ණය ගත්තුවට වැඩිය තියෙන පොලිය. හැබැයි දෙනවා සතුටින් එක එක්කෙනාට හරි දෙනවා. එහෙම හිතන්න මිනිස්සු. හිතලා බලන්න ඔයගොල්ලෝ දෙනවා තමයි අපි පින් දෙනවා ඒවට. මම නම් පින් දෙනවා. ඔයගොල්ලන්ට තව වැඩියෙන් ලැබෙනවා. හැබැයි ඔයගොල්ලෝ මේ කතාව කියන්න එපා කවදාවත්. ඔයගොල්ලෝ ගන්න කියන්න එපා. විඳින්න වෙනවා, ගෙවන්න වෙනවා. මමත් ඒකක් මේ කරන්නේ. මම මේ නිකම් පිපිච්ච මලක් වැඩි ගානට මිල කරලා මම ඒකයි කිව්වේ මගේ ඥාතියා මට කිව්වා පුතේ උඹ ඔය ණය දීපන් උඹ සතුටෙන් දීපන් මේක මම උඹට උදව් කරනවා මගේ ඥාතියා මට කියපු කතාවක් මොන විදිහෙන් උදව් කරයිද යා මම දන්නේ නැහැ මම ඒක කියන්නේ නැහැ ඔයගොල්ලන්ට හැබැයි ණයකරුවන්ට මම පණිවිඩයක් දෙනවා කල්පනා භවනේ ඔව් කල්පනා භවනේ මම පණිවිඩයක් දෙනවා තර්ජනය කරනවා මරන්න හදනවා කොටන්න හදනවා ගහනවා කියනවා නේද එහෙමත් වෙනවා ඉතින් එහෙම කරන්න එපා මොකද අපි මේ සැරේ මේ විතරක් නෙමේ ලබන ආත්මෙත් අපි මොන විදියට ඔයගොල්ලෝ මුණ ගැහෙයිද දන්නේ නැහැ. ඉතින් මම විශ්වාස කරනවා මේ ආත්මෙ අපි මේ තියෙන ණය ගෙවන්න ඕනේ. ඒකින්ද මම මේ channel එකක් ආරම්භ කරලා තියෙන්නේ මගේ දරුවන්ගේ මම විවිධ දේවල් හරහා මේ ස්වභාවයට කතා කරන්න. දුප්පත් අය ගැන නම් නිතරම හිතන්න හැමෝම ගැන නේ කියන්නේ හැමෝම ගැන හිතන්න ඕනේ. සමහර අය නම් ඒවා එච්චර ලොකුවට හිතන්නේ නැහැ. ඒත් මම කියනවා මිනිසු තියෙනවා නම් දෙනවා. මම දුප්පත් අය වෙනුවෙන් එක වචනයක් ඔයගොල්ලන්ට එකම හඬකින් කියනවා. ණය තියෙන ආයතන වල අයත් එහෙම මරා ගන්නවා ගෙවල් වල. ඇත්තමයි. මේ මමත් ණය ආයතන කීපයක තියෙනවා. මිනිස්සු මරා ගන්න එනවා. එහෙම හිතන්න එපා. මොකද හේතුව ණය ගනුදෙනු සඳහාමයි ඇත්තමයි. ඔයගොල්ලොත් අපිත් මේ සම්බන්ධතාවය දක්වන්නේ මිනිස් වර්ගයාම. ණය ගනුදෙනුවක්. අපි තියෙන විදිහටමයි කර්මානුරූපීව අපි මේ ණය වෙලා ඔයගොල්ලොන්ට අපි මේක දෙන්නේ පෙර සංසාරේ තියෙන දෙයක් සඳහාමයි කියන එක මම ඔයගොල්ලොන්ට කතා කරලා කියනවා. මොකද මම ඒක හොයාගත්තු නිසා. ඔයගොල්ලොත් එක්කම බව තුනකම මම ඉදිරියෙන් ඉන්නවා. ඒ කියන්නේ මම ඉපදිලා තිනවා මම එක සැරයක් 17න් මැරෙනවා. එක සැරයක් 32න් මිය යනවා. අනිත් සැරේ මේ
ඉතින් මේ ණය අපට දෙන්න බැරි වුණ හේතුව නම් මමත් රෝගියෙක් බවට පත් වුණා. මම ඒක දුරකථනය හරහා මොකද හැමෝම අතේ දුරකථනය තියෙනවා. මම දන්නවා අනිවාර්යයි බලනවා ඔයගොල්ලෝ. ණයකරුවෝ එක්කෙනෙක් හරි බලනවා. මෙන්න මං ඉන්න ණයකරුවන්ට පණිවිඩයක් දෙනවා. ඔව් මගේ කිරියාමක ගෙවපම් පුතේ. උඹ ඔය ණය වෙලා ඒ අයට. නේද? අපි ණය දීලා නැහැ. ඒගොල්ලන්ට අපි ණය වෙලා වැඩි දේ අසාධාරණ ලෙසට. ඒකින්ද අපිට සිද්ධ වෙනවා එක ගෙවන්න. මේ සැරේ හරි ඉවර කරන්න ඕන. ඒකයි. ඒකින්ද එහෙම එවන්න එපා පණිවිඩ. ඒ කියන්නේ වැල් පොලි කරන. ඔයාලා දන්නේ අපායේ තියෙනවා එහෙම සිද්ධියක්. ආයේ ගෙවන්න මේ ඔයගොල්ලෝ එහෙම කියනවා. ඔයගොල්ලෝගෙන් මම ලක්ෂයක් ගත්තා කියලා හිතන්නකෝ. හරි ලක්ෂයක් ගත්තා. දැන් ඔයගොල්ලෝ 3-4ක් ගත්තොත් මොනවා වෙයිද ඔයගොල්ලන්ට? නේ ලක්ෂේ මම ණය මන් දෙනවා ඉතුරු එක. ඔයගොල්ලන්ට දෙන්න සිද්ධ වෙනවා ඊළඟ සැරේ. ඒ හින්දා එහෙම කවදාකවත් කරන්න එපා. මට එහෙම ඇත්තම ණය කීප දෙනෙකුගේ අරන් තියෙන අය එහෙම පණිවිඩ එනකොට තවත් කීප දෙනෙක් මම පින් දෙනවා. ඒ අය සතුටු වෙමි මේ පුතේ උඹලා තියෙන වෙලාවක දියල්ලා. එහෙම කියනවා. ඔයගොල්ලෝ දන්නවද මේ විශ්වයේ තියෙන අන්න ඒකට ශක්තිය. ඔය දෙන්නේ ඔවුන්ට එන ගහන්න. එහෙම කියනකොට මොකද්ද දන්නවද වෙන්නේ? හරියන දේවල් වලට අපට හරි ගියාම අර මනුස්සර ජීවිතේට එක ගන්න හම්බ වෙන්නේ. මේ විශ්ව කතාව ඒක. මේ අපි හැදිලා ඉන්නේ ඔක්කොම එකම විදිහට නේද? මේ හුලඟින් මේ අවුවෙන් මේ සීතලෙන් මේ පොළවෙන් නේද? මෙහෙමනේ. මේ ධාතු 4 ගොල්ල එකතු වෙලානේ මේ අපි හැදිලා ඉන්නේ. එහෙමනම් ඉතින් විශ්වයේ තියෙනවා හැම කතාවක්. දෙන්න බෑ කියනකොට බෑම තමයි. ගන්න බෑ කියලා හිතනකොට ගන්න බෑම තමයි. බෑ කියන්නේ අපි දෙන්නේ නැහැ කියන එක නෙමෙයි. ලැබෙන්නේ නැහැ අපට ඔයගොල්ලන්ට දෙන්න. එහෙම කතාවක් තියෙනවා මේ විශ්වයේ. එහෙම නෙමෙයි හිතන්න ඕනන්නේ. අනේ මුන් තියනවා නම් දෙයි. එහෙම හිතන්න. මං ගැන විතරක් නෙමෙයි මං ඔයගොල්ලන්ට සම්පූර්ණ දුප්පත් අය ණය ආරන් තියෙන අය වෙනුවෙන් හඬ ඔන්න එකම පාරකින් මං කියනවා එහෙම. තියෙනවා නම් තියන අය දෙන්න. දුප්පත් අයට උදව් කරනකොට ඒ අයටත් ඒක ලැබෙනවා. ඒගොල්ලන්ට දහස් ගුණයකින් ඒක වැඩි වෙනවා. සත්‍යමයි. මම ඔයගොල්ලන්ට කියනවා මගේ කිරියා මම මේ වැඩ කරන රටාව එයා කියනවා. ඒ වැඩ කරන රටාව තමයි එයා ඇත්තම හුඟ දෙනෙක් මේක දැන් මේ හෙලා දැකලා තියෙනවා. එහෙමත් මට කියලා තියෙනවා. මං එහෙම නෙවෙයි කරන්නේ. ඔයගොල්ලන්ට කරුණාකර මං කියනවා තේරුම් ගන්න මේ කැටේකින් මේක කරන්නේ හරිම පුදුම විස්මිත දෙයක්. කවුරුත් දන්නේ නැහැ ඒකේ මොනවද කරන්න පුළුවන් කියලා කරලා බලන්න ඕනේ. කරලා බලපු නැති කටියට ඒක නිකන් වෙහිලුවක් වෙන්න පුළුවන්. හැබැයි කරලා බලන අය දන්නවා ඒක ඇතුලේ මොකක් හරි රහසක් ඇති කියලා. කල්පනා බවන. මගේ ජීවිතේ මම බොහෝ දේවල් එහෙම හොයාගත්තා. ඒ හොයාගත්ත ටික හංගගෙන තියාගෙන ඉන්න ඔයගොල්ලන්ට හොයා ගන්න පුළුවන් ඉතින් ඒ අකුරු ටික ගැන හරියට කල්පනා කරමු. එහෙම. ඉතින් ඒකින්ද මම නාය කටියන්ට කියනවා එහෙම තර්ජන කරන්න එපා. එහෙම කරන්න එපා කෙනෙකුට පීඩනයක් දෙන දෙයක් ඔයගොල්ලෝ කරනවා කියන්නේ ඔයගොල්ලන්ටත් විඳවීම තියෙනවා ඒකේ. ඒක මං විඳවීම තියෙන දේවල් මං කියනවා මං අපායට ගිහින් ආවා. ඔව් මමත් මැරුණා. මේ සැරේත් මට ඒක පරිසම් දුන්නා. ඇත්තම ඒ 32 දී මට ආවා මේ හાર્ට් මේ එකක් එන්න ඇති මම විශ්වාස කරනවා ඒක. හිතලා ඒක අදි සංවේදී අයට වෙන දෙයක්. ඒ කියන්නේ එතකොට මිනිස්සු හිතනවා අර මිනිසයාට මැරුණත් කමක් නැහැ. එහෙම කරන්න එපා කවදාකවත්. මම විතරක් නෙමෙයි මම නෙමෙයි කියන්නේ. හුඟ දෙනෙක් මැරෙනවා මිනිස්සු ණය නිසා. මූණ දෙන්න බෑ මිනිසුන්ට ලැජ්ජාවයි පව්. පව් වල අන්තයේ ඉන්න පවක් ඔය. ඔයගොල්ලෝ කියනවා නේද මිනිසුන්ට හිස් පීඩා වේදනාවල් දෙනවා කියලා. එපා. එහෙම කරන්න. මං කල්පනා බවෙන් ඔයගොල්ලන්ට කියනවා කල්පනා කරලා උත්තරයක්. මං හොයාගත්ත දේවල්. මේ විනාඩි මම කියවා මේ විනාඩි 30 මං කතා කරන්නේ ණය ගැනමයි. එතකොට මේ ආයතන වල මරා ගන්න ඔයගොල්ලෝ මතක තියාගන්න ආයතන වල අයත් පොලියත් එක්ක ඔයගොල්ලෝ ගන්නව නේද? ගන්නවනේ ඒ ආයතන නඩත්තු කරන්න නේද? ඒ පොලියාපෙන් ගන්න. එතකොට අපි ඒක බැනලා කරලා රණ්ඩු වෙලාද ගන්න ඕනේ? නෑ ඔයගොල්ලෝ ගෙනihin කනම බොනව නේද? ඒ වගේ මිනිස්සයා දෙන්නේ මොන විදිහටද කියලා ඔයගොල්ලෝ හිතන්නේ නෑ නේද? එහෙම රණ්ඩු සරුවල් කරගන්න එපා. දැන් මේ පේනව නේද රජෙන් දැන් දෙනව නේද ණය මේ බැංකුව හරහා? ඒ බැංකුව වලින් රාජ්‍ය බැංකුව වලින් දෙන්නේ පොලි ආඩුවට නේද? සාධාරණ නැද්ද? ඒගොල්ලෝ වැඩ කරන අය ඒ විදිහට පඩියක් ගන්න ඕන නේද? සාධාරණයි. එතකොට මේක මරාගෙන කරගෙන ඉඳ කරන්න ඕනන්නේ. ණය ඕගොල්ලෝ දුන්නා. ඔය ආයතන සොයන්න කියා හොඳට පිහිටවගෙන යනවා. ඇත්තමයි වා හොඳයි. ඒ සුද්‍ර මූල ආයතන වලින් දෙන ණය හොඳයි. මුලේ තියෙන අයට ඒ ණයෙන් ප්‍රයෝජනයක් ගත්ත හැකි. හැබැයි දෙනවා කියලා හිතන්න ඔයගොල්ලෝ. මරවන්න එපා මිනිස්සු. ඒකත් මං කියනවා. මං බය නෑ. මං බය නෑ. මං මැරිලා ඉන්නේ. මං දන්නවා ඔයගොල්ලොන්ට වඩා. ඒකින්ද මං මරන්නනේ වෙන්නේ මිනිස්සු. එහෙම කියපුවාම කරපුවාම මරන්නනේ ඉන්නේ නේද? එහෙම එපා. එහෙම ඕනේ නෑ. මේ විශ්ව තව ඔයගොල්ලෝ දන්නේ නෑ ඉස්සරහට මහා කරදරකම් කරුළු කාලයක් උදා වෙනවා මිනිසුන්ට. ඒ කියන්නේ අපි දෙයක් කෙරුවොත් එහෙම අපිට හැන්දෑවෙනකොට පරිසම් දෙන තැනට එනවා. ඒකේ තියෙනවා දැන් එහෙම දෙයක්. අය කට්ටිය දන්නේ නෑ එහෙම එකක් කියලා. මොකද දන්නවද මේ විනාශ වෙනකොට අපි වාගේ අය හරි මෙහෙම වෙලා මේක ක්‍රියාත්මක වෙලා මිනිස්සු කියන්න පටන් ගන්නවා. මම විවිධ කාරණා ඔස්සේ කතා කරනවා. අද ණය ගැන කතා කරන්නේ. ඒ ණය මං ගැන විතරක් හිතලා නෙවෙයි. ඔව් මට ගොඩක් ණය තියෙනවා. හැබැයි මගේ ඥාතියා වුණත් කියනවා ණයට මිනිස්සු ඔය පොසත් අය එහෙම දෙන්න පින් තින්ද වෙනවා. ඒ කියන්නේ උදව් කරන්නකො එක එක්කෙනාට හරිම වටිනවා ඒවා.
ඇත්තම මේ channel මම බලනවා. ඉතින් කට්ටිය ගොඩ දෙනෙක් හොයා උදව් කරනවා. ඇත්තම ඔයගොල්ලන්ට ලොකුම පිනක් මේක. ඔයගොල්ලන්ට ඉදිරි බවවල ආයේ දුකක් නැහැ. දුක් විඳින අයට පිහිට වෙනවා කියන්නේ ඒකයි. මේ ලෝකුරුගම ගමේ ඇත්තම මම විතරයි මෙහෙම ඉන්නේ. ඔව්. ඒකයි. ඉතින් මට ග්‍රාමසේවක මහත්තයා කතා කරලා එක දවසක් කියන එයා දන්නෙත් නෑ. ඉතින් මේ දුප්පත් කෙනෙක් ගමේ ඉන්නවා කියලා. ඔව්. එයා මගෙන් ඇහුවා මල්ලිකා මේ ඔයාලා ගෙදර තහඩුද වහලා තියෙන්නේ කියලා. මං කිව්වා ඔව් මහත්තයා දන්නේ. ඒ මොකද මට මේ සමුද්දියවත් තිබුණේ නෑ. අතරමයි දැන් අස්වැසුම තිනවා. මට අස්වැසුමක්මයි ඒක. ඔව්. පින් ගොඩක් පින්. රජයට මං පින් දෙනවා. මේ මං රෝගියෙක් හින්දා ඉතින් මට අස්වැසුම තියෙන මං ඒකට සතුටු වෙනවා. අන්න එහෙම. එහෙම දෙන්න ඕන දුක් විඳින මිනිස්සුන්ට. එතකොට තමයි හරියට අපි ප්‍රයෝජන ගත්තොත් එහෙම අපට 1 රුපියල් 100ක් එක්කෙනෙක් දෙනවා නම් අනිත් මිනිසයාට ඇත්තමයි වටිනවා. එහෙමයි. මේක හිතන්න ඕන. අන්න ඒකයි මම මේ channel එක හැදුවේ ඒක නිසා. ඔයගොල්ලෝ මේක බලනකොට අපට උදව්වක් වෙනවා. මම ඒක දන්නවා අනාගතේ එහෙම දෙයක් තියෙනවා මේක හරහා මගේ ඥාතිය කියන්නේ ඒක. උදව් කරන්න මිනිස්සුන්ට එකිනෙකාට මේව හරහා පුළුවන්. තාක්ෂණයේ දියුණු. එතකොට ඔයගොල්ලෝ හිතා ගන්න අපේ ලංකාව රකින්න ඕනේ. මම ඒකේ ඔයගොල්ලන්ට කියනවා මම දේවි කරපු පව් එකන් තමයි මේ විදිහට දුක් විඳින්නේ. ඒක විපාක විදිහට එනවා. ඉතින් ඉදිරියට මම කියනවා දේවි එක්කම ඔයගොල්ලන්ට කතාවක් කියනවා මම උදව් කරනවා කට්ටියන්ට. උදව් කරනවා. ඒ කියන්නේ මම දුප්පත් මිනිසුන්ට ඇත්තමයි මම මේ හරහා හරි කියලා දෙනවා. ඒගොල්ලන්ට මෙන්න මෙහෙම මිනිස්සු ගැන හිතන්න. ඔය ණය තියන අය එහෙම මරන්න කොටන්න කරන්න එන්න එපා. එහෙම කෙරුවා කියන්නකො ඒක ඔයගොල්ලොන්ට කරගන්න දෙයක් අපට නෙවෙයි. හැබැයි අපි ඔයගොල්ලන්ට දෙනවා. ඒක මම ප්‍රසිද්ධ රහසක් විදිහට ඔයගොල්ලන් ප්‍රසිද්ධියේම කියනවා ඒක. මම විතරක් නෙමෙයි ඕනම මිනිස්සෙක් දෙනවා. ලැජ්ජා වෙන්න මිනිස්සු කැමති නෑ. සමහර අය එහෙම ඇති මන් දන්නේ සමහර අය. හැබැයි බොහෝ අය 90ක් විතර දුප්පත් අයට නැතිකම හින්දා දෙන්නේ නැහැ කියන එකත් මම මේක පණිවිඩයක් විදිහට ඔයගොල්ලන්ට කියනවා. ඔය පොලි වැල් පොලි කරනවා කියන කතා කියන්න එපා. හොඳ නෑ. පව්. ඒ වගේ ආදීනි මං කියනවා මට විනාඩි 30කට මේ කතාව ඔයගොල්ලන්ට කියන්න බෑ. මම මේ කතාව කියන්නේ ටිකෙන් ටික. දේවි හරහාමයි ඔයගොල්ලන්ට මම මේක දෙන්නේ. අන්න දේවි රුපියල් 10ක මල් විකුණලා එක දවසක පෝයට පෙර දිනේ හිතන්නකො අසාධාරණ ලෙස ඔයගොල්ලොත් මලක් හරි මගෙන් ගන්න ඇති එදා දලදා මාලිගාව වඳින්න ඔයගොල්ලෝ එදා ගියානම් ඔයගොල්ලෝ හිතන්න එපා අපි මිනිස්සුෝනේ ඇයි දන්නේ නැහනේ මිනිසෙක් වෙන්නේ පින් කරපු හින්දා බුදු පියාණන් අතර මොනම නැතකින් හරි වෙලා තියෙනවා ඒක ඒ හින්දා එහෙම අපි මිනිස්සු වෙලා ඉන්නේ එතකොට ඔයගොල්ලන්ට මම සහ මුලින්ම ණයක් තියෙනවා ඇත්තමයි ඒ ණය අපි දැනගෙනම ගෙවුවහම කොච්චර වටිනාකමක් තියෙයි කියලා ඔයගොල්ලෝ හිතනද ඉවර කරන්න පුළුවන් ගොඩනෙක් දැන් මේක ඉවරුන් නැත්තම් එහෙම අපට හරක් වෙලා ඒවා ඉවර කරන්න සිද්ධ වෙනවා. අපි නම් හරක් වෙන්නේ නැහැ ඊට පස්සේ. එහෙමනේ වෙන්නේ. මේ ගොඩ දෙනෙක් එහෙමගෙන කඹරන්න වෙනවා කියලා. ඒකින්ද එහෙම නෙවෙයි දුප්පත් අය ගැන චුට්ටක් හිතලා ඒ මිනිස්සුන්ට පිහිටක් වුණා අපි පිනක් කරලා දුන්නා. ඇත්තමයි මේ මිනිහා තියෙන වෙලාවක මේක දුන්නොත් කීවොත් එහෙම මේ විශ්වයේ තියෙන හැම පවතින ශක්තියක් අනිවාර්යයි ඒකට මොකක් හරි දෙයක් වෙලාවට ඒ මනුස්සයට ඒක දෙන්න සැලසෙනවා. ඇත්ත කතාව ඒකමයි. අර දෙන මනුස්සයත් ඒ චේතනාව තියෙනවා නම් ගන්න මිනිහත් දෙන්න හිතෙනවා නම් දෙක එකට වෙච්ච ගමන් මේ විශ්වයේ තියෙනවා දෙන්නම දෙයක්. ඒක ඇත්තමයි. සත්‍යමයි මම මේක කියනවා. මරා ගන්න කරන්න එපා ඔය ආයතන ප්‍රධාන කට්ටියටත් මම කියනවා. එහෙම කරන්න. මේක දැකලා මේක නිකන් බැහැර කරන්න එපා. ඔයගොල්ලන්ට මම පණිවිඩ කීපයක් දෙනවා අනාගතේ. ඒ පණිවිඩ දැම්ම කියන්නේ කියලා වැඩක් නැහැ. මොකද මේක දුප්පත් කෙනෙක් කරන්න කියලා සමහර අය බලන්නෙත් නැහැ නිකන්. ඔහොම ඉන්නවා. හැබැයි නෑ. ඔයගොල්ලන්ට මගෙන් ගන්න විශේෂ දේවල් ටිකක් තියෙනවා අනාගතේ. ඒවා අනාගතේට තියෙන්නේ. මම දැම්ම කියන්නේ නැහැ ඒවා. ඒකින්ද මම මේ ලස්සන ගැන කතා කරන අම්මලා ඒවත් මම කියනවා. ඔව්. මම ඒක ඉස්සරහට කියන්නේ දේවිට මැරෙන්න උනේ ලස්සන හින්දා. ඒකයි. ඒ ලස්සන නිසාම තමයි ඒ භවයේ එයා 17න් ඒක ඉවර කරනවා. ඒ භවයේ මම මේකට ගේන්නේ නැහැ. මම ඒක කියන්නේ ඔයගොල්ලෝ බලාගෙන යන අතරේ මම දරුවෝ රකින්න උත්සාහ කරන්නේ. ඇයි කියන දේ තමයි මම කියන්නේ. මොකද මමත් එවැනි විදිහකට මැරිච්ච කෙනෙක්. දරුවෝ මොනවා හරි වුණාම අපිට දුකයිනේ. ඒකින්ද මම විශ්වාස කරන නැවත වතාවක් ඇවිදිලා උපදිනකොට ආයේ වටපිටාවේවත් එහෙම දෙයක් අහන්නවත් ලැබෙන්න එපා කියලා මම එහෙමමයි ප්‍රාර්ථනා කරන්නේ. ඒ තරම් මේ මිනිස්සු එහෙම හිතන්නේ නැහැ මිනිස්සු. මේ මිනිස්සුන්ට මම භාවනා කරන්න කියලා ඔයගොල්ලොන්ට කියන යන්න පන්සල් වලට තමන්ගේ. මගේ බෝධි පූජාවල් වලට මෙන්න කියන කතාව නේ වට මේ වපසරි ඉන්න අය නම් එන්න පුළුවන් නම්. ඇවිල්ලා ඔයගොල්ලෝ බලන්න මේ බෝධි පූජාවේ මොකද්ද කරන්නේ කියලා. ඥාති ධර්මතාවයක් ඉටු කරනවා මම. මගේ ඥාතිය වෙනුවෙන්. මං හිතනවා එයා අනිවාර්යෙන් නතර කළ යුතුයි. ඒ කියන්නේ එයාට සසරක් නැහැ. මොකද ඉතින් මා පස්සෙන් ඉඳ ගියාම මේක බෑනේ. ඒකයි ආදරේ කරුණාව මාතේ මේ සියලු දේ ගැන මම කතා කරනවා මේ channel එකෙන් හැම දෙයක්ම කතා කරනවා. හොල්මන් ගැන කතා කරන මිනිස්සු හොල්මන් වෙලා යන දේවල් මේකෙන් අහන්න ඔයගොල්ලන්ට ලැබෙනවා. හොල්මන් වෙන. ඒකින්ද මම ඔයගොල්ලන්ට කියනවා එහෙම මේක ගෑනු කෙනෙක් මේක කරන්න කියලා ඔයගොල්ලෝ එහෙම අතහරින්න එපා. කොතනින් හරි ඔයගොල්ලන්ට මේක මුණ ගැහුනොත් අහන්න කියලා මම කියනවා.
ඔව් අහලා වෙලා හිටන් අනිත් අයට කියන්න වේ ලෝකුරු ගමින් මේ මාල්ලිකා කතා කරලා මේ වාගේ දෙයක් කියනවා. ඔව් මාල්ලිකා. ඔයගොල්ලෝ මගේ නමින් කීවට අඳුරන්නේ නැහැ මාල්ලිකා කිව්වොත් තමයි ගොඩක් දෙනෙක් දන්නේ. ඒකින්ද මම මේ භවයක් ගැන ඔයගොල්ලොන්ට කියන්නේ මේකයි. ඒ භවයේ මං කරාපු මේ ණය ගනුදෙනුව හින්දා තමයි මං ඇවිදිලා ඉන්නේ. මං දැනගෙන ඉන්නේ. ඔව්. දැනගෙන ඉන්නවා. ණය දෙන්න ඕන. මේ සැරේත් ඉතින් ණය වෙලා. දැන් වෙලා උනාට පස්සේනේ මමත් හොයන්නේ මං ඇයි මේ කරදර කොට කර මෙච්චර පැටලෙන්නේ මේ විදියට සිද්ධ වෙන්නේ. මං ඒක දෙන්න බැරි වෙන කතාව තමයි ඔයගොල්ලන්ට ඔය කියන්නේ. දෙන්න අපිට ඌමනාවක් නැතුවනේ මේ අපි කරන දේෙන් දෙන්න අපහසු වෙන්නේ. හැබැයි උනාට දෙනවා. කොහොම හරි දෙනවා. රුපියල දීලා හරි ඔයගොල්ලෝගේ ණය බේරනවා. ඒකත් මම කියන ගමන් මිනිස්සු ණය සඳහා මරා ගන්න එපා. මොකද මිනිස්සු මැරෙන්න පටන් ගන්නවා. මෙහෙම ගියොත් එහෙම ජීවත් වෙන්න හිතෙන්නේ නැහැ. ලැජ්ජාවටපත් වෙනවනේ. තව කෙනෙක් ලැජ්ජාවටපත් කරන කෙනාට දැන් මේ ඉස්සරහට එහෙම වෙනවා එකක්. එහෙම කරන්න එපා. අපි කරන දේ අපට අනිවාර්යයෙන් හවස් වෙද්දින් එහෙම නැත්නම් තව ගාණක් වෙද්දින් වෙන්න ඉඩ තියෙනවා. ඉස්සරහට වෙන්න කර්මඵල ඉක්මනින් පරිසම් දීලා ඉක්මනින් ඒක ඉවර කිරීමේ මනා මේ එකක් අනාගතේ එනවා කියන එකත් මම කියනවා. ඒක මට කියන්න පුළුවන්. මොකද මගේ ඥාතියා කැටයක් කරා. දැන් කැටයක් කියපු ගමන් කට්ටිය හිතනවා අපිත් කැට දානවා කියලා. ඔව් මට එහෙමත් කිය කට්ටිය. මමත් නම් කැට දානවා. හැබැයි ඔයගොල්ලෝ කැට දැම්මට මගේ ඥාතියා කරන දේ ඔයගොල්ලන්ට කරන්න බෑනේ. සත්‍යමයි. එයා ඒක පොයකට අල්ලලා කරන්නේ. පොයට අල්ලලා එයා කරන්නේ මගේ හරහයි එක දෙන්නේ. එයා අපේ පින්පව් තමයි අවදි කරගන්නේ. ඒ කැටේට. අපි කරපු පින් වලින් තමයි එයා ඒක හදන්නේ. 3 මාසයක් එයා ඒකට හදන්න එයා උදව් කරනකොට බැරි වෙන්නේ අපිට උදව් කරනවා. ඒක බැරි වුණේ ඇයි කියනකොට අපිට ඒක කිලි නොවැටි ඒක අපි හදන්න ඕනේ. එහෙම දෙයක් තියෙනවා එයා ගාව. ඔයගොල්ලෝ ඔය දැන් සාත්තු සප්පායන් එහෙම දේවාල වලට ගිහින් කරන අය දන්නවා. දවස් ගණන් තියෙනවා පරිස්සම් වෙන්න ප්‍රවේශන. ඒ වගේ ඥාතියා ඒක කරන්නේ. ඒක කරන්නේ මගේ කැමැත්තට. ඇත්තටම මට හිතුණා ඉතින් මං හොයාගත්ත දේ දෙමු. ඔව් දෙමු රටට ලෝකෙට. දීලා වෙලා හිටා මම මේ channel එක ආරම්භ කරන්නේ මගේ දරුවා වෙනුවෙන්. හැබැයි ඒ දරුවා විතර නෙමෙයි ඔක්කොම දරුවෝ මගේනේ. එහෙම හිතුවොත් කලාපි. අපේ දරුවෝ වෙනුවෙන් මං කතා කරනවා ඉස්සරහට. දරුවන්ටත් මම කතා කරනවා. මං පාසල් වලට ගිහිල්ලා ඇත්තමයි විශේෂයෙන් මං දැනුවත් කිරීමක් කරන්න බලාපොරොත්තු වෙනවා ඉස්සරහට දරුවන්ට. ඔය කට්ටිය කියනවානේ දරුවෝ බේර ගන්න බෑ මෙහෙමයි සමාජෙ මං කියලා දෙනවා. බේරෙන ක්‍රමයක්. අම්මලා තාත්තලාට කියනවා කැටයක් මගෙන් අපිට කරන්න පුළුවන් ඒක. සත්‍යෙම. ඒ කියන්නේ අපි ඉස්සර වෙලාම මගේ ඥාතියෙක්ගෙන් අහන්න ඕනේ. ඒකේ කැට ගැන කියන්න ගියොත් එහෙම මට දවස් ගණන් කතා කරියා. ඒ තරම් මම ඒක හොයලා බලලා තියෙන එක සත්‍යයි. මං එයාට මං ඒක කරලා තියෙනවා. ඒකයි. ඒක නිසා මං දන්නවා එයා එහෙම අදුෂ්‍යමාන බලවේගයක්. මොකක් හරි ඉතින් හොඳ බලවේගයක් මං දන්නේ නැහැ. ඉතින් එයා එහෙම කරනවද නැද්ද? ඒක මං ඒව හොයන්නේ නැහැ. මට කියලා තියෙන හොයන්න එපා. මං අවුරුදු 5ක් වැඩ කරලා ඒ කරපු දේවල් සත්‍යමයි කියලා හොයාගෙන තමයි මට හිතුණා. දැන් නම් තවත් මං ඉඳලා බෑ. මිනිසින්ට මේක දෙන්න ඕනේ. එහෙම නැත්නම් ඉතින් මං සොයාගත්තු එකකින් වැඩක් නැහැනේ බුදු පියාණන් වහන්සේත් එහෙම හිතාගෙන ඉඳලා තනියෙන් පිරිනිවන් පෑවනම් කොහොමද නේ ඔක්කොම කෙරුවේ අපි ගැන හිතලානේ අපි ගැන අනුකම්පාවෙන්. ඒකෝට අපිත් දාන්න මොනවා හරි දෙයක් දෙනකොට මේ රටේ මේ ඉන්න මිනිසුන්ට යමක් තේරිලා ඒක හදා ගන්නවා. මේ ධර්ම කාරණා අපිට එකපාරක් ඇහුවොත් ඇති. එකපාරක් ඇහුවා නම් හරියට අපි ඔක්කොම ටික එකපාරක් අහන පැයක බණ අපි හිතට ගත්තා නම් ඇති. බුදු පියාණන් වහන්සේගේ හරිම දහම අපට පැයක් ඇහුණා නම් ඇති. ඒකෙන්ම අපි හැදෙනවා කියන්නේ ආයේ මේ විගඩන් නවතිනවා තනි කරම. මේ කාන්තා ආයේ එහෙම ලස්සනට එහෙම මමත් එහෙම දෙයක් කරලා තමයි මේ මැරුවේ. ඔව් ඒක මම ඔයගොල්ලන්ට ඔන්න දැනට වචනයක් කියනවා ඒක. ඔහොම මිනිස්සුන්ගේ රාගය ඒ දේවල් ඇවුස්සුවට පස්සේ හැංගීම් ඇවුස්සුවට පස්සේ ඒක මේ විශ්වයේ තියෙනවා වෙනමම දෙයක් හැදිලා එනවා අපට. අපිව මරනවා. ආයක දැන් කට්ටිය හිතයි ඊට පස්සේ කමක් නැහැ මොනවා හරි කරලා ඉවරට මැරුණාට පස්සේ ඉවරයිනේ කියලා. එපා. එහෙම හිතන්න එපා. ඒක මම ඔයගොල්ලන්ට කියනවා. කියන ගමන් දැන් පැය භාගයක් ගත වෙලා අවසానයි. ඉතින් ඔයගොල්ලන්ට මම කාපන බව නිසා ගන්නවා. විශේෂ කාරණාවක් හේතුවෙන් මට විනාඩියක් දෙකක් අමතක වෙනවා. ආයිබෝන් කියලා.